මැරියංකෝ යකෝ. කොහෙද ඔය යන්නේ? මොකද ඒ මොකද? ඒ මොනවද බං අර? ඔව් වැටුණා. අර උසගස් මොනවද? ඩාර්ක් ඕක් නේද? මොකද ඔන්න හිතෙන තැනද යාළුවනේ බී 37ක් ඇති වෙයි. අතන ගමක්ද තියෙන්නේ. ඒ ගමක් නේ බං එතන තියෙන්නේ. අඩෝ හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද? අද මම ගෙනලා තියෙන්නේ තවත් Minecraft වීඩියෝක්. ඉතින් මේ මම හිතන්නේ මගේ Minecraft එපිසෝඩ් 3 වෙනි එක වෙන්න ඕනේ නේ. 3 තමයි. ඔව් 3 තමයි. කලින් එපිසෝඩ් බැලුවේ නැත්තම් ගිහින් බලන්න. මොකද නැත්තම් ඔය ඉස්සරෝ මේ වීඩියෝ එක බලන්න ගත්තොත් කරා ඇතෑරියා වගේ තමයි. මොකද කලින් එපිසෝඩ් වල මම දාලා තියෙන ඉස්සරෝම දැන් මොකද සර්වයිවල් පටන් කියන්නේ ඉස්සරෝ මම පටන් ගත්ත විදිය තිබ්බා. මගේ පළවෙනි වීඩියෝ එක බලන්න ගිහින් ඊට පස්සේ දෙක බලලා තුන මේක බලන්න. ඔයාලට පොඩි වෙනසක් පේනවා. ඉතින් මොකක්ද දන්නවද? අර වම් පැත්තේ උඩ කෙළවරේ තිබ්බ මැප් එකයි වම් කෙළවරේ යට තිබ්බ අර මයික් එක ඒවා ටික නෑ. මොකද මේ මම මොඩ්ස් අයින් කරා කියන්නේ 4G එකම අයින් කරලා දැන් මම ගහන්නේ ඔප්ටිෆයින් විතරයි. හරිද? ඒ කියන්නේ 4G නෑ. ඒක හේතුව තමයි මගේ ගේම් එක ක්‍රෑෂ් වුණා. හරිද? ඒ කියන්නේ මම දෙපාර තුන් පාරක්ම බැලුවා ක්‍රෑෂ් වෙන්න ගත්තා. ඊට පස්සේ මම බැලුවා ඊට පස්සේ 4G අයින් කරලා දැම්මා. ඊට පස්සේ මොඩ්ස් නෑ. දැන් ඉතින් නිකන් තමයි ගහන්න තියෙන්නේ. කමන්නේ. අපි ගමු. දැන් මම අද කරනවා මොකද්ද? අද මම කරන්න යන්නේ එක්ස්ප්ලෝර් කරන්න තමයි මම අද යන්නේ. හරිද? පොඩක් ගවේෂණය කරලා පොඩක් මැප් එක අපි හදාගන්න බැනේ පොඩක් බලහම් ඉතින් වැඩක් පටන් ගන්න හදද්දිම රැ වෙනවනේ. එහෙනම් අපි හෙට උදේ මේ යම් ගවේෂණ ගන්න ඊට කලින් මට මස් එහෙම ඕන වෙනවා. මට මස් ඕන වෙනවා. මස් බීම් බලහම් ඉතින් මගේ ටූල්ස් වල අයියෝ දැන් ටූල්ස් එකට අප්ඩේට් කරන්න වෙයි කියලා හිතෙනවා. දැනට මගේ කැඩිච්ච ටූල්ස් ටික මෙතන දාගමු. හරිද? ඊට පස්සේ මට ඕන වෙනවා ඔබස්ටෝන්. ඒකෙන් හදනවා මම හදනවා කොයි මගේ ක්‍රාෆ්ටින් ටික මෙලින්. ඉතින් මම හදනවා පිකැක්ස් එකකුයි එක්ස් එකකුයි සෝඩ් එකකුයි අය මොකක්ද ශවල් එකක් ඕනේ. ශවල් එකකුයි හදනවා. ඊට පස්සේ මම මේ ටික කොහොම දානවා. දැනට නම් මේ ටික දාගමු. අනේ කොහොමද අපේ අලුත් පිකැක්ස් එක දානවා. හරිද? ඊට පස්සේ මේක මෙතන අවශ්‍ය වුණොත් අපි අයන් සෝඩ් එකක් අරගෙන යමු. හරි දැන් රෑ වෙලා මේ මුගේ ආච්චිට මුට වෙනම මන් දැන් ඇදක් හදලා දෙනවා මේ එළිය. නයිස්. හොඳයි නේ එළිය හදලා දෙන එක. ඒක වටිනවා. මුට එළිය හදලා දුන්නොත් හොඳයි නේ. මොනවද තියෙන්නේ? අප්පෝ. මේ මොනවද තියෙන්නේ? මේ අරුම තමයි අර උගලන්නේ. යන් දැන් මස් හොයන්න මස්. මන්ට යන් මස් හොයන්න අපේ කාගේද මේ අයන් ගොලම්ගේ මිනි පෙට්ටිය තිබ්බ දැන්. එයා වල දාපු දැන්. කණි එපිසෝඩ් එක බැලුවා නැත්නම් බලන්න. දැන් අපි යන් කවුද? වතුරේ මොකේ? දීපාන්තර නානි තුන හොයි ගහන්න බා. හරියට ඔයා නනා ඉන්න මං ගිහින් එන්න. අපි යන් ඉස්සරෝම අපේ හරක් සෙට් එකක් හොයාගමු. හරක් කයි ඉවරයි. මං හිතන්නේ මේ දෙන්න එකක යට මැරියංකෝ යකෝ.
කොහෙද ඔය යන්නේ? මොකද? කවුද? නෑ ඕනේ මේ මං ගිහින් එන්නම් කවුද මේ මෙහි නේ? කවුද එක කෑ ගහන්නේ කවුද කෑ ගහන්නේ? යන් අපි දැන් මට ඔයා මරන්නකෝ. අපි බිමේ හාල් පාරුවා ඉන්නවනේ. මට හම්බුණා අපි තවත් ගොවි කරා. හරි මැරියන් ඉතිරයි. එහෙනම් මම මස් ටිකක් හොයාගෙන එන්නම් තව. මම අය ඌරෝ මං හිතන්නේ ඌරෝ ගොඩක් ඉන්නවනේ. ඌරෝයි හරකුයි මම මස් ටිකක් කොහමද හොයාගෙන එන්නම් හරිද? නානකොට බීසෙම කැට. මම මස් ටිකක් හොයාගෙන ආවා. දැන් අපි නිදා ගන්න. හරිද? කො අපේ ඉර මාමා ගේ වැඩන්නේ අංකෝ මස් ටික පුච්චාම අතන අමන්නේ. මං හිතන්නේ දැනට මේ ටික ඇතුලේ අපිට හරිද? දැනට කියන් මගේ ගෙදර මට මේ අමතුණා ගියාම ගෙදර මෙතන ගෙදර මට අමතුණා මට ගෙදරක් තියෙනවා කියලා බලන්නකෝ. නැත්තම් මං අර ගෙදරට යන්නේ. බීන් අපේ ගොවිපල අල හැදීගෙන එනවා. කැරටුත් හොඳයි බීටු සාමාන්‍ය ටිකක් ඇදිලා. දැන් අපි යන් උතුරට ගිහිල්ලා ස්මෝක් එකට දාමු. කොයි මගේ කෝල් දාමු අපි. දාලා ටෝච් නැද්ද මං ටෝච් මේ 64ක් තියෙනවා. ඊට කෝකට තෝරනොත් එහෙම යන්. දැන් අපි බඩු ටික ලෑස්ති කරගමු. මස් ටික පිච්චෙන එකක් දැන් මට ඉන්න වෙනවා. සුබ උදෑසනක් යාළුවනේ උන්න උදේ පාන්දර දැන් මම යන්න හදන්නේ. මස් ටික පුච්ච ගත්තා. මං වතුර බකට් එකක් හොයාගත්තා. ඩර්ට් තියෙනවා මං ගාව. ඊට පස්සේ මට අවශ්‍ය ටූල්ස් ටික තියෙනවා. දැන් අපි ගමනේ යන්න තියෙන්නේ. කොයි පැත්තටද යන්නේ? දැන් මම යන්න පටන් ගමු. ඊට කලින් මම අපේ මේවා ටික හොයා ගන්න ඕනේ. 45යි 74යි ඍණ 301. 45යි 74යි ඍණ 301. 45යි 74යි පොඩ්ඩක් ඉන්න ඍණ 301 නේ තිබ්බනේ. හරි මේක අපි නොකරගමු. 45 74යි ඍණ 301. හරි අපි දවස් ගත කරලා තියෙන දැනට දවස් කොයි 11ක් දවස් ගත කරලා තියෙනවා. දැන් යන්නේ අපි ඉක්මනට ඔය නැත්නම් වීඩියෝ දික් වෙනවා. නැත්නම් වීඩියෝ දික්වහම කලින් වීඩියෝ තිබ්බ විනාඩි 40 ගණන්නේ. දැන් පොඩ්ඩක් අර වීඩියෝ දික් වුණාම අමාරුයි. දැන් අපි යන් අපේ වැඩේට යම් මේ පැත්තට හරිද? අපි දැන් ජංගල් ෆොරස්ට් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඩාර්ක් ඕක් හොයා ගන්න ඕනේ. හරිද? ප්‍රේව හොයා ගන්නත් ඕනේ. දැනට මොනවද බං අර වැටුණා. අර උසගස් මොනවද? ඩාර්ක් ඕක් නේද? මේ ඩාර්ක් ඕක් මෙච්චර ඇති මේ මෙතන තියෙනවා. අය කොහෙද ඩාර්ක් ඕක් අතන තියෙනවා. මං කියන්නද වැඩක්. අපි ඩාර්ක් ඕක් කපමු. හරිද? දැන් අපි එක්ස්ප්ලෝර් කරන්න කියන්නේ ඉතින් මේ වගේ දේවල් හොයාගන්න අපි නේ. ඒ නිසා දැන් මේක නගින් එක දෙයක් ගේන්න බැරි වුණා. බෙඩ් එකක් ගේන්න බැරි වුණා නේද? මේක කපලා දාමු පල්ලෙහාට. අස්සේ පැලවෙලානේ බං මේවා. මේ බලන්න මේ හරි උතාලියට හරි මම හිතුවා. මෙන්න මේ ආකාරයෙන් අපි මෙන්න මෙහිම ඩාර්ක් ඕක් ගහ කපා ගන්නවා. පේනවනේ ඩාර්ක් ඕක් ගහ පත
සයිස් එක කොහොමද බලන්න ඒ ඩාකෝ ගහෙම මේ අපිට ලොක් කීයක් හම්බ පොඩ්ඩක් ඉන්න බලන්න මේ ඔක්කොම එකතු කරගම මම හිතන්නේ 50ක්වත් හම්බෙන්නේ 50ට අඩුයි බා 50ක් හම්බුන්නේ 48යි හම්බුනේ ඒ වගේ මම මේ ගස් දෙක තුනක් ගලව ගන්න හරියද මේ ගහයි අර ටික ගලව ගන්නම් ඊට පස්සේ අපි යන් ආයෙ එක්ස්ප්ලෝර් කරලා දාන්න A few moments later. හරි යාළුවනේ උන්න මට හම්බුණා මෙන්න තව සැප්ලින් වැටුණා මං කපා ගත්තා ස්ටැක් දෙකක් 54කුයි ඇති වෙයි මට මොකද සැප්ලින් ඕනුනේ මේ වගේ සැප්ලින් මං ගාව 32ක් තියෙනවා 32 ඇති වෙයි දැනට නම් දැන් අපි යමු මේ පැත්තේ වට්ටක්ක දිනනවා නේ මට වට්ටක්ක ටිකක් ඕනේ වට්ටක් අපි ටිකක් අරන් හරිද අපි යමු මම වට්ටක්ක නම් හපා ගත්තා හරිද වට්ටක්ක 12 මොකද මීමැස්සොත් ඉන්නව නේ බා මීමැස්සෝ ඉන්නවා කියන අපිට වාසි හරිද උඩම්ම දැනට නම් මේ පැත්තේ අය මොනවද තියෙන්නේ අපි එක්ස්ප්ලෝර් කරන්න යාවිද පොඩ්ඩ ආයෙවිදලා බලමු මෙහෙ හරිද මේක පොඩ්ඩ වලට කම්මැලි තියෙන පොඩ හිතෙන්න පුළුවන් මොකද ओ भाई मारो मुझे मारो ඔන්න හිතෙන තැනද යාළුවනේ මේ ජංගල් ෆොරස්ට් එකක් තියෙනවෝ මොකද මං කීගේ හිටියේ මොකද මේ කම්මැලි හිතෙන ඉඳ දිනා මොකද මම ඇවිදින ඉගෙන කරන්නේ මට මේ මෙයාගේව දකින්න නම් පොට්ටක් මෙන්න අපි ආවා අන්තිමේටම ජංගල් ෆොරස්ට් එක මට ජංගල් වල නම් මට ගස් එපා මට ඕන වෙනවා මේ වගේ බැම්බු ෆොරස්ට් එකක් තියෙනවානේ බැම්බු ෆොරස්ට් එක හොයාගන්න තිබ්බනම් මට හොඳටම ඇති හරිද ඒක ඉතින් මට දැන් වැද්දෙක් වෙන්න වෙන්නේ ඔන්න ඔය ආකාරයෙන් ඔන්න උන් වැටෙනවා හරි දැන් දුවන්න දැන් මැරෙනවා එච්චරයි මම දන්නේ ඒ ඇයි බං මට වැද්දෙක් වෙන්න බැරි මෙතනින් මොකද්ද මේ ගහ මේ සැප්ලින් වැඩක් නැහැ දුවපන් අනේ මෙතන යන්න කියන්නේ එන්දිපා මං මිටි දිනනවා මැරියන් ගෙක් කරේ මට මස් ඕනේ අයියෝ බලා වගේ හැත්ත මේ මුන් එනවා මේ හරියන්නේ මේ මේකින් තමයි මට පැන ගන්න බැරි වුණා හරියට දැන් නම් පැන්නා මම පැන්නා මෙතන යාගන්නේ කොහොමද මෙතන පැන්න මෙතනට පැන්න මෙහෙට පැන්න ඔහොම ගියා ඔන්න විද්ද පැන්නු කවුද යකෝ මුණ්ඩ ගස් නගින්න පුරුදු කරේ කනේ පැනපන් හරි මේ මන් ටිකක් අර ගහට වගේ යන්න බලන්න හරියට බැම්බු ෆොරස්ට් එකක් දාගන්න මම අර ගහට යනවා One eternity later. මෙන්න යාළුවනේ අන්තිමේට බැම්බු එක ගහක් හම්බුණා මෙන්න විදිනවෝ මෙන්න මෙතනත් බැම්බු දිනවා මම හිතන්නේ මම බැම්බු ෆොරස්ට් එක ළඟයි මේ තවත් තියෙනවා මට මේ මුංගෙන් බේරෙන්න ඕනේ බා මැරුණොත් එහෙම එපා වෙනවා මගේ මේ මූට් නැති ඉඳලා ඩෙඩ් බොඩිය හම්බෙන්නේ නැහැ මං හිතන්නේ මම වැන්දකුත් අර බලපියකු අනේ මම මේ යා මේ අපි උදේ වෙනකම් මෙහෙම ඉමු නැත්නම් එපා වෙනවා මට අන්න යාළුවනේ අපේ කවුද එනවා ඔන්න කවුද වැටුනේ හරි මේ අපි දැන් යන් අපිට හම්බුණා අතර බැම්බු ගහක් තියෙනවා අපි එක්ක මේ කඩා ගන්න යන් කොහේ කරලා අයියෝ කීපර් ලයින් අපු ගන්න එක මහත්යෝ අනේ මුන් එනවා බා අයියෝ පැටි
මැරියන්කෝ. ඇයි මුට වදින්නේ නැත්තේ? පරය. ඉවරයි. එනවා. අනේ අම්මේ. ඒක නම් මාව රත්තු නෑ. අඩා මැරෙනොත් නේ මම මේක හොයන් එන්න ඉපේ. හිතපන්කෝ මේක හොයන් එනවා කියන්නේ. අම්බෝ බං. දැන්වත් යාම් මේ අපේ බැම්බු හොයා ඔය අනේ අම්මේ මුන්නම්. අඩා පුපුරපන් කොයි තුතු. මේ කන ළඟටම ගියා. මේක එහෙම බැම්බු වෙන්න මට බැම්බු ටිකක් තිබ්බනම් ඇති අම්බෝ යන්න ඕනේ මෙතන. තව ඔය තියෙන බැම්බු මේ මලේ පමඩ දැන් කොකෝ වැඩ නැද්ද කොකෝ අමින්න කොකෝ වැඩ තියෙනවා. මේවත් වටිනවා. හරි. කොකෝ වැඩ ටිකුත් තරයියා. මෙහෙමයි එක්ස්ප්ලෝර් කරනවා කියලා මේවා තමයි හම්බෙන්නේ. හරිද මේ මයින්ක්‍රාෆ්ට් වගේ නේ ඉතින් බෙටර් වගේ නම් පොඩක් ජෝම්ගේ ආච්චිලාට බෙටර් මයින්ක්‍රාෆ්ට් වගේ නම් හොඳ හම්බෙනවා. හරිද? මෙයාගේ ඉතින් මේවා තමයි එක්කෝ ඩාර්ක් ඕක් නැත්තම් මොනවද ස්ටාර්ට් ඒවා හම්බෙන්න පුළුවන්. නැත්තම් මෙයාගේ ජංගි නෙමෙයි මොනවද ජංගල්. හරිද? ජංගල් ෆොරස්ට් හම්බෙන්න පුළුවන්. මොකෙද බං අර මංගා අඩේ වීට් සීඩ් නෑනේ. අනේ වල යාළුවෙන් මම වීට් සීඩ් ගෙනා කොයි අඩි හූවි මට දැන් ඉතින් අමු කුණුහරුප කියනම් මුන්ට මේ වගේ සුබ නැගතින් පටන් ගන්න දෙයක් ඔය ඉඳ පෙත්ත වරෙන් මෙහෙට පෙත්තනේ මේ මුගේ කොට යවනම රේත්තත් කොයි යාළුවෙන් බං තව ඕනේද සංගා අය නෑනේ දෙකක් තියෙනවා මේ දෙකෙන් යාළු වෙන්න ඕනේ. අනේ බං මුන්ට කොච්චරක් කවන්නේ බෑ මෝ යාළු කරන් තමයි යන්නේ. දැන් නම් යාළු වෙන්න ඕනේ නැත්තම් හැම ගහන්නේ. ඕ ගියාච්චිලාගේ උළුනේ වමු මේ අන්තිම පාර දෙන්නේ මේ පාර යාළු නැතිනම් මම යනවා. අය පස්සේ දවසේ ගේමු අපි. දැන් කොයි මු එකෙක් ඉන්න අනේ ඉන්න. හරි උඹ උද්දපන්. හරි උඹලා මෙහෙට වෙලා ඉඳපන්. මං යනවා මට ඕනේ දැන් ඕනේ මම ඉතින් තවත් ඒවා ගස් දිගේ බඩ ගන්න නෙමෙයි මට ඕනේ මේවා. ඉස්සතක් ඇති වෙයි. අතන ගමක්ද තියෙන්නේ. ඒ ගමක් නේ බං එතන තියෙන්නේ. අඩෝ. මම මේ ගම දැක්කේ නෑනේ බං. මේ ගම ලස්සනයි නේ බං. යම් බලන්න. අඩෝ. හෙලෝ. මොකද්ද මේ මු දික් කරන්නේ? කාටරි මලක් දෙන්නේ නැද්ද? මේ ගෙදර මේ වගේ මොනවත් නැද්ද? මට කන්න. මෙන්න මේකේ බීම් බා මේවා එක ළඟ දෙකක් තියෙනවා. මේකේ මොනවද තියෙන්නේ? ඩයමන්ඩ් බනිස් තියෙනවා මට. මේකත් වටිනවා. එන්න මේකට තමයි එක්ස්ප්ලෝර් කරනවා කියන්නේ නේද? බඩු හොයා ගන්න ඕනේ. ඉතින් මේකේ මොනවද තියෙන්නේ? අයන් තියෙන අම්මා මේවා තමයි මොනවද?
මේකට එකක් ඕනේ නෑ දෙකක් ඕනේ එකක් ගලවන්න. මොකද මේක ඕනේ අපිට ඒක නිසා මෙයාගේ මොනවද මං දැන් පේපර් කටට යන්නේ දුවගා. ඕක පුකී ගහන්න. අන්න අර ගෙදරත් ඇති මට මේ ඉක්මනට මේ යන්න ඕනේ හරිද මොකද නැත්නම් වීඩියෝ ටික කරනවා. මේකේ තියෙන ඉතින් මේවා ටික තමයි. එන එච්චරයි. අය ඉතින් මේ පැත්තේ මොනවත් නැතුව ඇතිනේ. මෙහි මොනවත් නැද්ද ස්ට්‍රක්චරයක්වත් නැද්ද මේ පැත්තේ? මොනවද බං අර? අයන් නේ. එනි අයන් මයිනින් කර ඉන්න වෙලා නැහැ. අපි යන් ඊළඟ එපිසෝඩ් එකේ මං බොහෝ දුර ග්‍රැනි ගේන්න තියෙනවා. හරි ග්‍රැනි PC version එකේ ගේන්න තියෙනවා. නැති වුණොත් තවත් මොකක් හරි ගේම් එකක්. Minecraft ම නෙමෙයි හරියද මේ ගොඩක්ම හොරර් ගේම් වලට තමයි ફોකස් එක දෙන්න බලන්නේ. අන්න මේ දවස්වල මේ හොරර් ගේම් සෙට් උන්නේ ඒවා. සෙට් වුණා මේ අමාරුයි කියන්නේ ඒවා GB ගණන් වැඩි බා. ඒව සීන් එකක් තියෙනවා. හරි දැන් මට යන්න ඕනේ ගෙදර. මම එනම් ගෙදර ගිහිල්ලා අපි තව පොඩ්ඩක් එක්කරි යාළු කරගන්නත් ඕනේ. උනාට යාළු කරගන්නවා කියන එක නමාරුයි. ඕනේ අපි යන් බෑ අපි යන්. අපි දැන් මේකෙන් ගස් දෙකක් තුනක්වත් ගලවන් යන්න බෑනේ. නැත්තම් අය ඒක නිසා අපි ගස් කපන්න නැතුව යන්කෝ මේ ගහක් උඩකට මෙහෙම අය ඕන වෙලාවක එන්න පුළුවන් මං කව දෙකක් තියෙන අවුලන්නේ අපි අන්න කොමඩු තියෙනවා මං හොයපුදි මං හිතා හිටියේ හරිද කොමනි හම්බුණා උග කොමඩු හම්බුණා අන්තිම පාට කොමනි අපිට කොමඩු වගා කරන්නත් පුළුවන් ඒක නිසා මේ ටික කන්න නැතුව තියාගමු හරිද දැන් අපි දැන් අය උන්න මම ආවෝ අපේ ගෙදර ආවා ගෙදර එම්මට කරන්න තියෙන්නේ මේ ටික පිළියෙල කරන එක අපි මේ ටික දාගමු අපි ගෙනාවු මේ ගෙන අයන් මේ පිකස් දෙක ගෙනාවා මේක ගෙනාවා මේවා දාගමු හරිද ඔවා ටික දාගෙන දැන් මට ගන්න තියෙන්නේ නිදාගන්න එක තෝ ඵලයන් අනේ අම්මේ කොහෙද ඉන්නේ කොහෙද ඉන්නේ කවුද කොතනද කවුද ඉන්නේ කොහෙද නැහැ පින් උට දාබුඩින් මගේ යකෝ මට මස් ඕනේ මෙන්න සොම්බි මස් යන්න ඕනේ දැන් නිදාගමු දැන් අපි මොකක්ද කරන්නේ හරිද මට දැන් කල්පනාවක් නෑ අය කරන්න දෙයක් අපි මෙන්න මේව වගා කරමු කිනාපිව වගා කරමු හරිද අපි දැනට ගහගමු පොඩි වට හරිද මේ හරියන් වගේ අපි ගහගමු මේ ඔක්කොම ගහන්න ඕනේ මේ දැම්ම පෙරවිලා මට දැන් සුගර් කේන් හොයාගන්නත් ඕනේ බං මට සුගර් කේන් වගාවක් දාන්න බැරි වුණා මට දැනට සුගර් කේන් හොයාගන්න තැනක් නැත් මට ගස් ටික පැල ගන්න මෙහි ගස් නොහොම ගස් පැල ගන්න ඕනේ මෙහෙන් තව එකක් ගහමු හරි දැන් අපි මේවා ගස් ටිකක් පැල කරමු දැන් අපි යන් අපේ සුගර් කේන් වැඩේට හරි සුගර් කේන් හොයාගන්න මං හිතන්නේ අපිට සුගර් කේන් බීන් යාවෙන් තවත් දෙයක් ස්පෘස් තියෙනවා ස්පෘස්
ස්පෘස් තියනවා කියන්නේ මට ස්පෘස් කපන්න යන්න තිදෙනවා වීඩියෝ එක දීකුත් වෙනවා මොකද කරන්නේ අපි ගස් දෙක තුනක් කපන් ඉන්නවා මම ගස් දෙක තුනක් කපාගෙන අපි පැල ටිකක් අරන් යම් පැල කරන්න හරිද මෙන්න හිම තියෙනවා හිම එරන් හිම තියෙනවා හරිද මෙතන කෝල් තියෙනවා හිම තියෙනවා අන්න හිම තියෙන කොහමද ස්පෘස් තියනවා කියන්නේ හිම තියෙන්න ඕනේ ඇත්තට වැඩක් නැහැ මට සුගර් කේනුත් හම්බුණා හරිද මෙන්න මෙතන සුගර් කේන් තියෙනවා මෙතන සුගර් කේන් තිබ්බා මොකද අපි සුගර් කේන් ඕන වෙන වැටුණා නම් මගේ කොඳුනාරටි යනවා කොඳුනාරටි තියා මගේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ අනේක තමයි ප්‍රශ්නේ හරිද මං හිතේ දැන් පොඩි වලක් ඇත්ති කියලා බලන් යන මහා උරග දෙවන්තියා ගහපු වලක් දෙපුරුතු දැන් අපි අපේ කොහෙටද යන්න ඕනේ මං තා සුගර් කේන් ටිකක් හොයාගන්න බෑ දැන් මං සුගර් කේන් කවාගෙන ආවගෙන මේ පැල කරන්න තැනක් තියෙනවා හරිද මෙයාගේ තැනක පැල කරන්න බෑනේ ඒක නිසා මෙතන එහා පැත්ත අපේ වතුර විලේ අපි පැල කරමු මෙන්න මෙතන තියෙන මෙහෙම ලස්සනට පොඩ්ඩක් කියමු ඔන්න ඔය ටිකේ වැටුණා දැන් අපි යමු මේ මොකද්ද කරන්නේ දැන් ආයෙ ඉතින් කරන්නේ මං ගාව තව පැල වගේ ඇති තව පැල වගේ ඇත්තිනේ ඒ ටික පැල කරලා ඉමු අපි කොහොමද මගේ පැල තවන්නේ සුපිරිනේ ආයෙ දාන්නවනේ මම පැල ගැහුවොත් ආයෙ ඉතින් කොහෙවත් නැති පැල තමයි පැල වෙන්නේ හරි ඔන්න ඒ ටිකත් පැල කරා බලන් ඉන්නකොට බලන් ඉන්නකොට ගස් පැල වෙනවනේ අපෝ මායා දොරක්ද දැන් අපි යන් නිදා ගන්න හරිද දැන් මම ස්පෘස් ලොක් 46ක් තියෙනවා ස්පෘස් තියෙනවා ඊට පස්සේ මම ওই ටික පස්සේ වෙලාවක පිළිය ගන්න හරිද ගාන්ට දාන්නම් බඩු වගේ මේවා ටික දාන්න දැනට කොහම අපි පිළියෙල කරමු උන් මං හොයාගත්තු දේවල් තියෙනවා මේක හොයාගත්තා මේ අපේ අයන් පිකැක්ස් දෙයක් හොයාගත්තා අයන් කලිසමක් හොයාගත්තා පැණි කොමඩු හොයාගත්තා එතකොට මොනවද ඩාර්ක් ඕක් ලොක් ස්පෘස් ලොක් එතකොට තව මොනවද මම හොයාගත්තේ මොනවද මේවා කොකෝවා බීන්ස් හොයාගත්තා පම්කින් හොයාගත්තා ගොඩක් දේවල් හොයාගත්තා හරිද මෙන්න මගේ වගාව පැලවිලා නෑ තාම අල ටික නම් පැලවිලා අපි අල ටික තව කොහොමද පළදාව කැරට් තැනින් තැන පැලවිලානේ හරි තව වගාව මගේ ලොකු කරන්න වෙනවා හරිද මේ ටික මදි දැන් අපි යමු මට ඕන වෙන දැන් මං මෙතනින් වීඩියෝ එක නවත්තන මොකද නැත්තම් දික් වෙනවනේ වීඩියෝ එක එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම් වීඩියෝ හොඳයි නම් ලයික් කරලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන ගමන් සබ්ස්ක්‍රයිබ් දාලා බෙල් එක ඕල් කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ දැම්ම ගමන් නොටිෆිකේෂන් අපිට උඩින් එනවා. තව මොනවද කියන්න තියෙන්නේ මට? තව මේ වීඩියෝ තව ඉස්සරහට මොනවද ගේන්න ඕනේ? එතකොට මේ මයින්ක්‍රාෆ්ට් එකේ තව මොනවද වෙන්න ඕනේ කියලා ඒවත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. බයි බයි.